සුබ දවසක් ඔයාට. ඔන්න මං අද අරගෙන ආවා අමුද්‍රව්‍ය 3කින් ලේසියෙන්ම හදන්න පුළුවන් ඩෝනට් රෙසිපියක්. ඉතින් ඔයා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන ගමන්ම අපි යමු වීඩියෝ එක පැත්තට. මුලින්ම අපිට ඕනි වෙනවා පෙති පාන්, ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක්, ඒ වගේම කැමති වර්ගකින් චොක්ලට් එකක්. මුලින්ම පාන් වල වටේ කොටස කපලා ඉවත් කරලා මේක කුඩා කෑලි වලට කපා ගන්නවා. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් ටික ටික එකතු කරලා ඩෝ එක අනා ගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ පාන් කෑලි හොඳට පොඩි වෙනකන් ඩෝ එක අනාගත්තට පස්සේ මේකෙන් පොඩි පොඩි කොටස අරගෙන අපි ඩෝනට් හැඩයට හදාගන්න ඕනි. මෙන්න මේ වගේ. ඔන්න දැන් අපි ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේක තෙලේ රන්වන් පාට වෙනකම් බැද ගන්න. එක පැත්තක් බැදුනට පස්සේ අනිත් පැත්ත හරවලා ඒ පැත්ත රන්වන් පාට වෙනකම් බැද ගන්න. මේ තියෙන්නේ මං එහෙම බැදගත්ත ඩෝනට් ටික. ඊළඟට අපි චොක්ලට් ටික පොඩි කෑලි වලට කපලා ඩබල් බොයිල් කරගන්න ඕනි. චොක්ලට් කෑලි ටිකක් දිය වීගෙන එනකොට ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි දෙකක් විතර එකතු කරනවා. එකතු කරලා හොඳට කලවම් කරලා මෙන්න මේ වගේ පදමට අපි හදා ගන්න ඕනි. දැන් අපි හදාගත්ත ඩෝනට් එකින් එක මේ චොක්ලට් මිශ්‍රණයේ දවටලා අරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ. අපි ඒ විදිහට අපි හදාගත්ත ඩෝනට් ඔක්කොම මේ චොක්ලට් මිශ්‍රණයේ දවටලා ගන්නවා. ඔයාලා කැමති නම් මේ විදිහට තවත් මේක ලස්සන කරගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය නැහැ. චොක්ලට් මිශ්‍රණයේ දවටලා වුණත් මේක කන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. කිසිම වෙනසක් නැහැ රසයේත් පෙනුමේත්. හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඊළඟට ඕනේ රෙසිපියක් පහලින් කමෙන්ට් කරගෙනම යන්න. ගිහින් එන්නම්.